செல்வம் என்ன வேலை செய்யுங்க? கரோட காய வைக்கிறது. எங்க வேலை செய்யுங்க? குச்சவெளி. குச்சவெளி? குச்சவெளி என்று சொன்னால் எங்க? திருக்கோணமலை பக்கம் ஐயா. 2004 டிசம்பர் 26 என்ன நடந்ததுன்னு ஞாபகம் இருக்கா? அன்றைக்கு மற்ற நாள் போல கருவாடு காய வைக்க கடற்கரைக்கு போனோம் ஐயா. அன்னைக்கு நானும் என் மனைவியும் என் சின்ன மனைவி என் கூட தான் இருந்தவர். அவ்வளவு தூக்கம் வந்து எடுத்து போறேன். இதே தூங்கி தப்போம். குட்டிமா ரபா நீங்க வாமா. இங்க வா. கல்யாணி 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 வா கடல் உள்ளுக்கு போது பார். என்னப்பா இது? வா 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 கல்யாணி வா கல்யாணி வா கல்யாணி வா கல்யாணி வா. கல்யாணி வா கல்யாணி வா. என்ன மாதிரி මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්. ප්‍රභාකරන් මේ සැරේත් කියලා ඇති. අද උදේ 9:30ට පමණ ගාල්ල ප්‍රදේශයේ මුහුද ගොඩ ගැලීමක් වාර්තා වනවා. මෙම මුහුද ගොඩ ගැලීම නිසා ගාල්ල නගරයේ විශාල ප්‍රදේශයක් මුහුදු ජලයෙන් යට වී අතිමහත් දේපල විනාශයක් සිදු වී ඇත. ගාල්ල ප්‍රදේශයේ මෙම මුහුද ගොඩ ගැලීම නිසා මෙන්න ප්‍රවෘත්ති මැදිරියට දැන් ලැබුණු අලුත්ම ප්‍රවෘත්තියක්.
ගාල්ල ප්‍රදේශයට පමණක් නොව මෙම මුහුද ගොඩ ගැලීමේ තත්ත්වය උතුර, දකුණ, නැගෙනහිර සහ බස්නාහිර යන සෑම ප්‍රදේශයකටම බලපා ඇති බවට වාර්තා ලැබෙමින් පවතිනවා. எங்கேயாவது இது கிடைக்க இல்லை. தேடி பாப்போமா, தேடி பாப்போம், தேடி பாப்போம். கல்யாணி உன்னால ஏழாதம்மா, உன்னால ஏழாது. கொஞ்சம் பொறுமையாரு, பொறுமையாரு. நான் தேடி பார்க்கறேன்னா பொறுமையாரு. கல்யாணி நீ எழும்பாது கல்யாணி, பொறுமையா. நாங்க தேடணும் சொன்ன கேளு. கலெக்டர் ஐயோ கல்யாணி காலட்டா මෙයාට තාම නැගිටින්න හොඳ නෑනේ. ඔය මේ බලන්න ලේයන හැටි. තව ටිකක් වෙලා මෙහෙම ඉන්න ඕනේ. එන්නල ප්‍රභා තේරුම් ගොඩක් ඉන්නකෝ.
දොස්තර මහත්තයා එනකම් පොඩ්ඩක් ඉන්නකෝ. දොස්තර එපා අම්මචි. මට යන්න ඕනේ. ඔයාට තාම සිහියාව විතරයිනේ. ඔව් සල්වා. ඔව්. කියන දෙයක් අහන්නේ නෑනේ. ප්‍රභා! 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 මිසි චින්නේ පුලිනල වාට්ටුද පොඩි බබාලගේ වාට්ටු පොඩි බබාලගේ වාට්ටු කියලා කොහොම හොයන්නද? අද හැමෝම හැම තැනකම ඉන්නවනේ. ரெண்டரை வயதுல சின்ன பிள்ளைய கண்டிங்க මොකද්ද? අවුරුදු දෙකමාරක බබෙක් දෙකමාරක් විතර? ඔව්. ගෑන් ළමෙක්? ඔව්. මිසි ගෑන් ළමෙක්. ප්‍රභා. පොඩි ළමයිගේ බොඩිස් වගේක් ගෙනාවා. ඔය වයසේ ගෑන් ළමයෙකුත් හිටියා. පොඩ්ඩක් කර එහා කොල්ලට ගිහින් බලනවද? මගේ බබා මැරිලා නෑ මිසි. එංගඩ කොල්ල සාවේ This is one of the worst natural disasters in recent years. It is a scene of utter devastation. Millions of people have been killed, but for those lucky enough to survive, there is no food, no water, no sanitation, and no medicine. The world cannot be allowed. හැම තැනම හෙව්වත් තමුන්ගේ දරුවා තමුන්ට ලැබුණේ නෑ. ඒ දවස්වල හම්බ වුණේ නෑ සර්. අවුරුදු 10කට පස්සේ තමා හම්බ වුණා. හම්බ වුණා නෙමෙයි. තමුන් හම්බ වුණා කියලා හිතනවා. හිතනවා නෙමෙයි සර්. හම්බ වුණා තමා. ඒ තමුන් හිතන විදිහ. ඒක මගේ දුව ප්‍රභා. එතකොට Objection, Your Honor. My client cannot be harassed. She is emotionally disturbed. No more intimidations, Mr. Counsel. Okay, Your Honor. එතකොට තමුන්ගේ දරුවා හොයන්න තමුන් ඒ දවස්වල වෙන මොනවද කළේ?
කීප දෙනෙක්ම අපි ළඟ හිටියා. හැබැයි ඒගොල්ලන්ගේ දෙමව්පිය ඇවිත් ඒ අයව අරගෙන ගියා. අපි වෙන කොයිද බලන්නේ නෝනා? මේ වගේ කැම්ප්ස් රට පුරාම තියෙනවා. ඒ හැම එකම පිරීලා. ජීවත් වෙලා ඉන්නවා නම් එහෙම තැනක ඇති. නැත්තම් ඉතින් නෑ තමයි. මගේ බබා මැරිලා නෑ. නාමතේ මතේ තියාකට නමතේ නුකාන් භාවෙන් නේ දාලේ රියක්ෂණය අංජනන් දේවිගේ අනුභවයෙන් පදිනාව අංජනම හරියටම දැනගන්න ඕන නම් රුපියල් 500ක් අත්තියමු. 500ක්. අංජනන් දේවියෝගේ ස්වාහා මේ නැති වෙච්ච දෙයක් ගැන ඔව් සාමි, ආම සාමි. ඉතාම වටිනා දෙයක්. එහෙමයි සාමි. රත්තරන් වගේ වටින දෙයක්. ඔව් සාමි. රත්තරන්ට වඩා වටිනවා සාමි. ඔව් රත්තරන් වලට වඩා වටිනවා නේනම්. මේ පෙන්නුම් කරන්නේ මේ ලස්සනට මැණික් ගල් අල්ලලා. මැණික් ගල් අල්ලලා? අංජන බලන්න ඕනේ. මම සල්ලි දෙන්න. කුංචි යරුම්කෝ. අංජන බලන්න ඕනේ. අපි 10 දෙන්න අපි යන්න. අපෝ. ඒක දැන් ගන්න පරක්කු වැඩි. ඒක දැන් අංජනන් දේවිට කැප වෙලානේ තියෙන්නේ. පොයි කාණුව වා. මැණික් ගන්නලා. දැන් ඔබ සියලු දෙනා මුහුණ දී තිබෙන තමුන්නාසෙලාගේ ප්‍රශ්න වලට සහන ලබා දීමට ඉතා හොඳ වැඩපිළිවෙලක් අපි ළඟ තියෙනවා. මොකද දැන් නෑ කලින් මතක් කරන්නේ ඒක තමයි. දැන් තමයි අපි මතක් වෙලා තියෙන්නේ. හැබැයි තමුන්නාසෙලා වෙනුවෙන් මේ සේරම කරන්න නම් අපිට බලය ඕනේ. පාලන බලය ඕනේ. ඒ හින්දා ඊළඟ මැතිවරණයේදී මතක තියාගන්න මේ මහත්තයා ඔය බයිලා කතන්දර වැඩක් නෑ මහත්තයා. 6 මාසයක් තිස්සේ හරක් වගේ අපි මේ කට්ටිය ළඟලා ඉන්නේ මෙතන. පොඩ්ඩක් ඉවසන්න මං කියන්නේ පොඩ්ඩක් අහන්න. බයි යන්න. තමුන්නාසෙලා විතර මේ කලවල ඇති කරන්න එපා. පොඩ්ඩක් කොහොම නවතින්නකෝ. පොඩ්ඩක් නවතින්නකෝ. අන්දේ ඉල්ලන්නේ. තමුන්නාසෙලා පොඩ්ඩක් නවතින්න මං කියන දේ අහන්න. இவங்க பிரான்ஸ்ல இருந்து வந்திருக்காங்க. உங்களுக்கு உதவுவாங்க. தேவையானது கேளுங்க. Qu'est-ce que nous pouvons faire, madame? Qu'est-ce que nous pouvons faire pour eux? Qu'est-ce que nous pouvons apporter pour la maison? Faire d'autres choses? Demandez-leur. உங்களுக்கு வீட்டையும் செஞ்சு தாராங்களாம். தேவையான காசு கிடைக்கும். என்ன வேணும் சொல்லுங்க. வேணாம். எனக்கு எங்கட மகளை தேடி தாங்கோ. Que nous dit madame? Qu'est-ce qu'elle nous dit? Il a perdu sa fille. Qu'est-ce qui te va, Sophie? மகளுக்கு என்ன ஆச்சு? எங்கட மகள் சுனாமில காணாமல் போயிட்டா. தேடிக்கொண்டிருக்கோம் சார். Quoi? Il est porté par les tsunamis. இப்ப நிறைய நாளாகிருச்சு தானே. இவங்க கிட்ட சொல்லி வீடு செய்துக்கிறங்க. எங்களுக்கு வீடு தேவையில்லை. எனக்கு என் மகள் தான் வேணும். எனக்கு என் மகளை தேடி தாங்கோ. எங்கேயாவது இருந்தா கிடைச்சிருப்பா தானே. இப்ப இனி மனசு தேத்திக்கோங்க. எங்களுக்கு உங்களோட காசு தேவையில்லை. போங்கோ போங்கோ போங்கோ. Elle veut rien d'autre. Elle est fâchée. Elle nous demande de partir. D'accord. ඔබගේ පදිංචි ස්වාමීනි අපි මහනුවර. ඒවනම් ඇයි එදා තිරුකුණාමලේට ගියේ? ස්වාමීනි අපි බෞද්ධ. අපිට නත්තල් නැහැ. ඒක නිසා අපි හිතුවා පොය නිවාඩුවයි නත්තල් නිවාඩුවයි අල්ලලා අපේ චූටි දුවත් එක්ක තිරුකුණාමල පැත්තේ ගිහින් එන්න.
අතිමා භයානක සිතුවීමක්. අප ජීවත් වෙයි කියලා හිතුවෙත් නෑ. වතුර වැහලා ගියාට පස්සේ අපි හැමතැනම හෙව්වා ස්වාමීනි. ඒත් අපිට අපි ත්‍රිකෝණමලෙන් අතර වෙලා හැමතැනම දුවම හෙව්වා. අපි ගොඩාක් කරදර විඳලා ගොඩාක් ශල්ලි විඳන් කරලා තමයි බබා වෙව්වේ හාමිනි. ඇත්තටම අපි ශල්ලි තියෙන මිනිස්සු නෙවෙයි ස්වාමිනී. ඒත් අපි උත්සාහ කරා කොහොම හරි බබාව හොයන්න. කෙරෙකල ස්වාමී. എന്നെ മണി കൊടുത്തി എന്നാ എൻ്റെ വൈഫിൻ്റെ തളത്താൻ കുളപ്പിപ്പോയിരുന്നത്. සෙල්වම් කල්යාණී ඔයාලා විතරක් නෙවෙයි තව ගොඩක් අය ඉන්න අයගොල්ලන්ගේ ළමයි නැතුව. දැන් අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලානේ. හිත හදාගන්න එක තමයි කරන්න ඕන. අර පොඩ බලන්න. අම්මලා ඔහොම තමයි. ඔයා පිරිමියෙක් විදිහට හිතයි තියාගෙන යාවත් බලා ගන්න ඕනේ. දෙකෙන් දෙකට මම කියත් එයත් අසනීප වේවි. සනීප කරන්න බැරි වේවි. අපි මොකද කරන්න ඕනේ ડોක්ටර් මහත්තයා? ඔය දෙන්න තාම තරුණයිනේ. තව දරුවෙක් හදන එක තමයි කරන්න ඕනේ. அவக்கு இடம் கொடுக்க வேண்டும். Thank you. சுகம் இல்லையா? ஏதாவது பிரச்சனையா? எங்களுக்குண்டா பெரிய பிரச்சனை ஒன்று நடந்தது. அதுக்கு பிறகு இந்த கடவுள் கிட்ட வந்து நேர்த்தி ஒன்று வச்சோம். இந்த கடவுள் பிரச்சனையெல்லாம் தீர்த்து வச்சிட்டார். எங்களோட மகள் சுனாமியில போயிட்டாள். எல்லா இடமும் தேடினன், எங்கேயுமே கிடைக்க இல்லை. அதுக்கு பிறகு இந்த கடவுள் தான் பார்த்து எங்களோட மகளை எனக்கு திருப்பி கொடுத்தவங்க. திருப்பி கொடுத்தவங்க? ஓ, அந்த மகள் தான் இது.
සාක්ෂිකරු අලුත් දරුවා ලැබුණට පස්සේ නැති වුණ දරුවා ගැන කනගාටු වීම නැති වුණාද? එහෙම දෙයක් වුණේ නැහැ. ලොකු බබාගේ වයසේ ඉන්න අනිත් බබාලා දිහා බලන් ඉන්න ආසොත් ස්වාමීනි. පුවත්පත් වාර්තාවක් පළ කරන විට ඒක බොහොම වගකීමක් ඇතුව කරන්න ඕන වැඩක් බව තමයි දන්නවද? දන්නවා ස්වාමීනි. අපි ලියන හැම දෙයක්ම අපි ලියන්නේ වගකීමක් ඇතුව. පෙර ආත්මේ දෙමළ කතා කරන සිංහල දැරිය ගැන ලියන කලින් තමුන් ඒ පිළිබඳව සත්‍ය තොරතුරු සොයා බැලුවද? ස්වාමීනි ඔව්. මට මේ තොරතුරු ආරංචි වුණාට පස්සේ මම මුලින්ම ගියේ දැරියගේ දෙමව්පියන් මුණ ගැහෙන්න. ඒවා මේ කරදර ඇති වෙන වැඩනේ මහත්තයෝ. අනික ඉතින් ওই පත්‍රවල ප්‍රසිද්ධ වෙන්න අපිට කොහොමත් බොමනාවක් නැහැ. නෑ මේ මිස්ටර් කපිල පත්‍ර වාර්තාකාරයෙක් විදියට බලමු. ශ්‍රේයා යනවා. නෑ. දරුවා අපේනේ. අපි අකමැති නම් ඔයගොල්ලෝ පත්‍රයට ලියන්න එපා. ඒක අපිට කරදරයක් නේ. දෙමාපිය විරෝධය පළ කර තියෙද්දි තමුන් පත්‍රයට ලිව්වා. සත්‍ය තොරතුරු පළ කිරීමට පාර්ශවකරුවන්ගේ කැමැත්ත අකමැත්ත අවශ්‍ය වෙන්නේ නැහැ ස්වාමීනි. පළ කර ඇති සියලුම තොරතුරු සත්‍ය තොරතුරු බවට තමුට විශ්වාසද? ඔව් ස්වාමීනි. මම පළ කොට ඇත්තේ මට ලැබුණ සත්‍ය තොරතුරු පමණයි. හරි. කොහෙන්ද සත්‍ය තොරතුරු හොයාගන්නේ? දෙමව්පියන්ගෙන් පස්සේ මේ පුනරුත්පත්ති කතාවේ මුල හොයාගෙන මම ගියේ ගමේ පාසලට. ඉස්කෝලේට ඇවිල්ලා තියෙනවා අලුත් ගුරුතුමිය. දෙමළ උගන්වන්න. එයා දෙමළ ජාතික ගුරුතුමිය. சரி பிள்ளைகள், இன்றைக்கு நாங்க எங்களுடைய உடல் உறுப்புகளோட தமிழ் பெயர் படிப்போம். சரியா? ඒ කියන්නේ අද අපි අපේ ශරීරයේ කොටස් දෙමළින් ඉගෙන ගනිමු. හරිද? හරි. முதலாவது கண். கண். காது. மூக்கு. வெரி குட், வெரி குட். சரி, இப்ப நான் சொல்லி கொடுத்ததெல்லாம் நீங்க எனக்கு தமிழ்ல சொல்லுங்க. சரியா? ඒ කියන්නේ මං දැන් උගන්වපු දේවල් දැන් ඕගොල්ලන් මට කියන්න. කාටද පුළුවන්? කාටවත් බැරිද? very good. නැගිටින්න. சொல்லுங்க. கண். காது. very good. மூக்கு. very good. தலை. வாய். கழித்து. வயிறு. கை. நீங்க தமிழா? முஸ்லிமா? வீட்ல தமிழ்ல கதைப்பீங்களா? ගෙදරින් දෙමළෙන් කතා කරනවද? අරි කුලප මාර්කේ. දෙමළ යාළුවෝ ඉන්නවද? එතකොට කොහමද ඔයා දෙමළ දන්නේ? මේ දරුවා දෙමළ කතා කරන බව ගමේ ප්‍රචාරය වෙලා තියෙන ස්වාමීනි. ඒ ගැන විවිධ කතා හැදිලා තියෙනවා. ඒත් මේ දරුවන්ගේ දෙමව්පියන්ට උවමනාවක් තිබිලා නැහැ ඒ ගැන කරුණු පැහැදිලි කරලා දෙන්න. නමුත් පාසලේ විදුහල්පතිතුමා මේ දෙමව්පියෝ ගෙන්නලා කරුණු විමසලා තියෙනවා ස්වාමීනි. මිනිස්සු කතා කරන දේවල් අපිට නවත්තන්න බෑ. ඒ වුණාට සර් අපිට අපේ පාඩු වෙන්න තිබ්බනම් තමයි හොඳ. මේක අපිට හරි කරදරයක් සර්. කොහොමද කරදරයක් වෙන්නේ? මේක ඇවිල්ලා ඒ ළමයාගේ අසාමාන්‍ය දක්ෂතාවයක්.
වෙනත් ළමයින්ට නැති. මේ පිළිබඳ විවිධ මත ප්‍රකාශ කළ ප්‍රදේශවාසීන් කීප දෙනෙක් හම්බ වෙන්නත් මා ගියා ස්වාමීනි. මහත්තයෝ ඔය ළමයට මළගිය දෙමළ ප්‍රාණකාරයෙක් තමයි ආරූඪ වෙලා ඉන්නේ. ඒකයි ඔය දෙමළෙන් කතා කරන්නේ. දැන් මේකට මොකද්ද කරන්න කපු මහත්තයා? ඕකට ඉතින් හොඳ බහිරෝ පූජාවක් කරලා ආරක්ෂාවක් කරන්න ඕන. නැත්තම් ඉස්සරහට බොහොම කරදර වෙනවා. මිනිස්සුන්ට ඕනි විදියට බහිරෝයොත් එක්ක සෙල්ලම් කරන්න බෑ. මේ පූජාවට තියලා තියෙන්නේ රුපියලයි. හැබැයි දෙයියන්ගෙන් ඉල්ලන්න ඕනිව ඔක්කොම ඉල්ලනවා. දැන් ওই දරුවගේ දෙමව්පියෝ දැනුවත් කරාද මේ කාරණේ සම්බන්ධව කපු මහත්තයා? කොහෙද? ඒ දෙන්න තරියට බහිරයෝ දෙන්නෙක් වගේ. අපි කියන කිසිම දෙයක් අහන්නේ නැහනේ. ඔයේ බුම්මගෙන ඉන්නවා. කපු මහත්තයා දන්න කෙන්ගෙඩි. බහිරයෝ කොහොමද දෙමළ දන්නේ? ඔය ගෙවල යකාගේ දිස්ත්‍රිය. එතකොට ගුරුන් වහන්සේ ගෙවල යකා දෙමළ දන්නවද? භාෂා 64ක් දන්නවා. සූසට භාෂා පරමේශ්වර. මොක? නෑ. මේ දැන් ඇත්තටම මේකට මොකද්ද කරන්න ඕන ගුරුන් වහන්සේ? දිස්ත්‍රිය යන්න තොইলයක් කරන්න ඕන. තේරුණාද? කෙල්ලගේ ජීවිතේ වේර ගන්න මට ඕනේ එක කැම්බර රාත්‍රියයි. තේරුණාද? මහයුන්ට උවමනාවක් නැත්නම් මං කොහොමද අනුන්ගේ යක් වෙලන්නේ? මහත්තයා දන්නේ මම හෙළුණා තියෙන යක්කු උන් මොකද ඇත්තයි. පුනරුත්පත්තිය තියා ආගම දහමවත් විශ්වාස කරන්නේ නැහනේ දැන් කාලේ උන්. ආව තැනක් නැතුව යන තැනක් නැතුව මිනිස්සුયો කියන්නේ ගස්ගල් වගේ කියලානේ මුන් කියන්නේ. අන්න එහෙම කියන උන්ට මේ දැරිවි හොඳ උදාහරණයක්. මුන්ගේ කටවල් වැහෙන්නත් එක්ක අපි මේකට දෙන්න ඕනේ මහත්තයෝ හොඳ ප්‍රසිද්ධියක්. හාමුදුරුවන්ගෙන් උපදෙස් අරගෙන දරුවගේ දෙමව්පියන්ගේ කැමැත්ත අනුව තමයි මම පත්තරයට ලිපියක් ලිව්වේ. පෙර ආත්මයේ දෙමළ කතා කරන සිංහල දැරි. අම්මා මේ පත්තරේ මං වගේ ළමයිගේ ෆොටෝ එකක් තියෙනවනේ. තාත්තට පෙන්නන්නකො පුතේ. මම පස්සේ බලන්නම්. තාත්ති. තමුන් සිංහල පතර බලනවද? බෑ ස්වාමී. තමුන් සිංහල කියවන්න පුළුවන්ද? බෑ ස්වාමී. පෙර ආත්මයේ දෙමළ කතා කරන සිංහල දැරිය. ස්වාමීනි මේ ලිපිය පළවෙන්නේ සිංහල පුවත්පතක. ඔව් ස්වාමී. ලංකාදීප පතර. මේ ලිපිය අනුව තමයි තමුන් දැරිය හොයාගෙන යන්නේ. ඔව් ස්වාමී. සිංහල පුවත්පත් බලන්නේ නැති සිංහල කියවන්න බැරි තමුන් කොහොමද මේ ලිපිය දකින්නේ? ස්වාමීනි මේ පත්තර මට දෙන්නේ මගේ යාළුවෙක්. ස්වාමීනි සිංහල පත්තර කියවන දෙමළ යාළුවෙක්. නෑ ස්වාමීනි සිංහල පත්තර කියවන සිංහල යාළුවෙක්. මහල්ට പേരെන්න උංගට പേരെන්නම්මා මෙයාද? මොකද්ද ප්‍රශ්නේ? මේ මගේ දුව. එයා හොඳටම බය වෙලා ඉන්නේ. එයාට දෙමළ තේරෙන්නේ නැහනේ. ඔයා මොකද්ද කිව්වේ? එයා හොඳටම බය වෙලා ඉන්නේ ඒකයි. සමාවෙන්න ඕනේ. මේ බය වෙන දෙයක් නෑ නෝනා. මේ මගේ නෝනා. ඉතින්
මේ අපේ දුව නැතිවෙච්චෙන්ද නෝන ඉන්නේ හරි දුකෙන්. නැතිවෙච්ච අපේ දුවත් මේ වයසේ ඇති. ඒකයි දැකලා කතා කරන්නේ නැත්තේ. සමාවෙන්න. නැති වෙලා කිව්වේ සුනාමිට ගියා. නැති වුණා කියන්නේ මෙරළ නෙවෙයි. අපි තාම වයින්නවා. දැන් හුඟක් කල්නේ. ඒ කට්ටිය හරි හොඳයි සර්. ඊට පස්සේ ඒගොල්ලෝ හොඳ යාළුවෝ වුණා අපි එක්ක. මොකද්ද මේ? අම්මා මේක දැක්කද? පස්සේ බලන්නම් කිව්වා. වරුණේ අයිවන් කොහොමද? එන්න ගේට්ටුවට යමු. බබා. මෙන්න මේක පොඩ්ඩක් බලන්නකෝ. இது எங்கட மகளோட போட்டோ உண்டு. எங்கட மகள் மாதிரி இருக்கா? மாதிரி இல்லப்பா, இது எங்கட மகளே தான். எங்க மகளோட சின்ன காலத்து போட்டோ உண்டு. මට කියන්නකෝ සිංහලෙන් මොකද ලියලා තින්නේ කියලා. මේ දරුවට පෙර ආත්මේ මතකයිලු සෙල්ලම්. දෙමළ කතා කරන්නත් පුළුවන්ලු. එන්නවමපා. තමිල් කතා කරනවා. ඊට පස්සේ මේ පවුල් දෙකේ අය මාව සොයාගෙන ආවා ස්වාමීනි. ලංකාදීප කාර්යාලයට. පත්තරේකේ හිටියේ අපේ බබා කියලා අපිටම හොඳටම සුවරින්දා තමස අපි මේ පත්තර මාත්‍යා එක්ක අපේ බබා හොයාගෙන කැන්ටි ගියා සර්. අපේ ආටිකල් එකෙන් පස්සේ අපිට ගොඩාක් විමසීම් ආවා. පිටරට වලින් පවා විමසීම් ආවා. මෙහාට තුලා කට්ටිය හොයාගෙන ඉන්නේ. හාමුදුරුවෝ තමයි ගොඩක් ඉන්නේ. මේ සෙල්වන්. හෙලෝ. එයාගේ නෝනා කල්යාණි. හෙලෝ. මෙයාගේ යාළුවා ගයාන් නිරාරුණේ. මේගොල්ලෝ ත්‍රිකුණාමලේ. අම්මෝ. අපි නම් ත්‍රිකුණාමලේ මතක් කරන්නවත් කැමති නෑ. ඒ මොකද ඒ? නෑ අපි ඔය ට්‍රින්කෝලදී සුනාමියට අහුණානේ. 99න් තමයි පණ බේරගත්තේ. අපේ දුව නැති වෙලා ඉඳලා දවස් ගානකට පස්සේ තමයි අපව හම්බුනේ. ඒ දුව ගැන තමයි මේගොල්ලන්ට දැනගන්න ඕන. ඒ විස්තර ඉතින් ওই පත්තරවල ගියානේ. ගියානේ. දුව ගෙදර ඉන්නවනේ. මේ අපි යන්කෝ ගෙට එන්නකෝ. පන්සලේ හාමුදුරුවෝ තමයි අපිට කිව්වේ දරුවා පෙර ආත්මේ දෙමළ කතා කරනවා කියලා. සමහරු කිව්වා අපලයක් කියලා. අපිට නම් ඉතින් මොකක් කිව්වත් ප්‍රශ්නයක් නෑ. අපිට දැන් මේ කතාව කියලා ඇති වෙලා තියෙන්නේ. එන්න මகள் කුටිමා මොනවද කියන්නේ? එයා මට කතා කරනවා. කතා කරනවා? මොනවද? ඔයාලට තේරෙනවද ඒ කියන දේවල්? ප්‍රභා 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 කියන්නේ මම. ඔයා වෙන්නේ කොහොමද? ප්‍රභා
අපා දූ යන්න ගේ ඇතුළට. යන්න. පුතා කිව්වම අහලා යන්න ගේ ඇතුළට. යන්න. කොන්ජමීඩම් ටාංගෝ. මොකද මේ කියන්නේ? එයාට ටිකක් ඉඩ දෙන්නලු. මොනා කරන්නද? දෙන්න පුළුවන් මච්චා. ඇයි අපිට මෙහෙම කරන්නේ? මොන විකාරයක්ද මේ? මොන විකාරයක්ද යන්න? කතාවේ නකාශි පාකරන නෑ සොන කියලා මම මෙහෙම මෙතන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. ඔයාලට අපේ දරුවව අපි බලන්න දුන්නේ අපේ තියෙන මනුස්සකමට. මේ දරුවා බලන දවසට 100 ගණනක් මිනිස්සු එනවා. එහෙම මිනිස්සු එන්නේ මේ ළමයාට ගිය ආත්මෙ ගැන මතකයක් තියෙන හින්දා. ගිය ආත්මේ මතකේ නෙවෙන්න ඕන. මේ ආත්මේ මතකේ. බබාගේ චූටි කාලේ. නාකාචි පකඩින් පොර්මයාර කොන්න. ඔයාලගේ දරුවා නැති වෙලා නම් ඒ ගැන අපිටත් දුකයි. මොකද දරුවෙක් නැති වුනහම තියෙන වේදනාව අපිටත් දැනෙනවා. අපිටත් දුකයි. ඒ වුණාට තින් කරන්න දෙයක් නැහනේ. දැන් ඔයගලන් යන්න. ඔව් අනේ යන්න. අරන් යන්න. යන්න. අපි යමු. යන්න. ඉබ්‍රහීම් මේ බලන්න. එන කල්යන් යන්න. මේ කපිල මහත්තයා ඔය මහත්තයා තමයි මේ නැති ප්‍රශ්න සේරම ඇති කරේ. දැන් කරුණාකර මේ කට්ටියත් අරගෙන යන්න. නෑ මෙහෙමයි. නෑ. මේ ආයි මේ පැත්ත පළාතේ එහෙම එන්න එපා. දැන් කරුණාකරලා යන්න. නෑ මේ ප්‍රශ්නේ නෑ ප්ලීස් යන්න. අර මිනිස්සු ආව බය කළානේ. ඔයා ගණන් ගන්න එපා. ඔය වගේ දවසකට කී දෙනෙක් එනවද බලන්න. ඔයා දැන් හරි ජනප්‍රියයිනේ. නිලියෙක් වගේ. අම්මා. එයි මගේ පැටියෝ. ඇයි මට අර දෙන්න ගැන මොකක්ද මතකයක් තියෙනවා වගේ. මතකයක් තියෙනවා වගේ? ඒ කොහොමද? මොනවද මතක? එහෙම කියන්න තේරෙන්නේ නැහැ. ඒත් මට ඒ දෙන්නව දැකලා තියෙනවා වගේ. අපිට සමහර වෙලාවට සමහර අය දකිනකොට නිකන් කලින් දැකලා තියෙනවා වගේ හිතනවා. අර හාමුදුරුවෝ කියපු කතාව වෙන්නත් පුළුවන්. නැත්තම් ඔයා දැකපු හීනයක් වෙන්න පුළුවන්. මේ නිකන් මනස්කාර හිතන්න එපා. මේ ඔයාට පාටිට එන්න සපත්තු දෙකක් ඕනේ කිව්ව නේද? යා ලෑස්තිනු ෂොප් එකට යන්න. කවද්ද පාටිය තියනවා කිව්වේ? පුතා, කවද්ද පාටි එක? මොකද අම්මා? ඊට පස්සේ ළමයා බලන්න ඒ ගෙදර ගියේ නැද්ද? අපි කීප වතාවක්ම ගියා ස්වාමීනි. එක සැරයක්වත් බබා බලන්න දුන්නේ නැහැ. ගැටගත්තෙත් නැහැ. අපිට කිව්වේ අපි එන එකේ වන්ට කරදරයක් කියලා. ආයෙත් එපෙත් එන්න එපා කිව්වා. අපිට දුව බලන්න ඕන මින්දා අපි දුවගේ ඉස්කෝලේට ගියා ස්වාමීනි. දෙමෝපියන්ගේ අවසර නැතුව අපිට මේ පාසලේ ළමෙක් එක්ක කතා කරන්න ඉඩ දෙන්න බෑ. පාසල් වෙලාව තුල. ඉතින් සර් අපි තමා බබාගේ අම්මා අප්පා. ඒ ඉන්නේ අපි දුව සර්. අපි දුව. ළමයාගේ දෙමව්පියෝ හැටියට අපි සලකන්නේ
අපේ මේ ලේඛනවල සටහන් වෙලා තියෙන අය විතරයි. මට බොහොම කනගාටුයි. I am sorry. எங்களுக்கு சின்னவளை பார்க்காம இருக்க முடியல சார். அதனால தான் அவ ஸ்கூல் விட்டு வர பாதையில நின்று நாங்க கதைச்சனாங்க. பிரபா என்ற மகள் අපිට නෙවෙයිනේ. එන්න ශෂි අපි යමු. අපිට නෙමෙයිනේ කතා කරන්නේ. ඔයාලා යන්නකෝ මම එන්නම්. අර මොකද? மகளுக்கு எங்களை ஞாபகம் இருக்கா? நாங்க சொல்றது உங்களுக்கு விளங்குதா? பிள்ளைக்கு எப்படி தமிழ் தெரியும்? අන්ද්‍රෝ කියන්නේ කියාත්ම මතකයක් කියලා. හාමුදුරුවෝ වැරදි. போன ஜென்மம் இல்ல, இந்த ஜென்மம். நீங்க எந்த மகள் பிரபா. நாங்கள் 2 பேரும் தான் பிள்ளைன்ற அம்மாவும் அப்பாவும். ශෂි එන්නකෝනේ. එයාලා කියන්නේ ප්‍රභාද මොකද්ද කියලානේ. ශෂි එන්නකෝනේ. පරක්කු වෙනවා. யார் சசி? මම. நீங்க சசி இல்ல, நீங்க பிரபா. எந்த மக பிரபா. பிரபா பிரபா. உங்களுக்கு தமிழ் தெரியுமா? හොඳටම තේරෙන්නේ නෑ. ටිකක් තේරෙනවා. கொஞ்சம். கொஞ்சம். எப்படி அப்போ உங்களுக்கு இந்த தமிழ் அறிவு கிடைச்சது? ඔයාට කොහොමද මේ දෙවල දැන්ම ලැබුණේ? දන්නේ නෑ. ඔයාගේ ටීචර් කියන්නේ එයා ඔයාට උගන්වපු දෙමළ භාෂාවටත් වඩා ඔයාට දැනුම වැඩි කියලා. ඒ කොහොමද? ගෙදර කතා කරන්නෙත් නැත්තම්. දෙමළ කතා කරන යාළුවෙක් මිත්‍රයෙකුත් නැත්තම්. මහත්තයම හිතලා බලන්න මේ දැරිවිට මේ දැනුම ආවේ කොහෙන්ද කියලා. යන්තම් හරි මොලේ තියෙන එකෙක් මේක තේරුම් ගන්න ඕනේ. ඔය පුනරුත්පත්ති විශ්වාස කරන්නේ නැති මිත්‍යා දෘෂ්ටිකයෝ තමයි එක එක ප්‍රශ්න අහන්නේ. එහෙමයි ආමුතුරුනේ. මහත්තයා දාන්න පත්තරේ. මගේ ළඟ තියෙනවා උත්තරේ. ජීවිත අයිබ වුණු සමහර අයගේ මනසිරුරු අම්බ වුණා වගේම සමහර අයගේ මනසිරුරු අම්බ වුණෙත් නැහැ. හරිද? සමහර අයගේ මනසිරුරු අම්බ වුණෙත් නැහැ. හරිද? හරි. දවස් ගානක් දරුවෝ නැතුව හොයනකොට හිතුනේ නැද්ද? තමන්ගේ දරුවත් මූදට ගාගෙන යන්නේ නැති කියලා. අපි හිතන්නේ අපේ දරුවා මූත්‍ර ගහගෙන ඉන්නේ නැති වගේ අපි දන්නවා. මේ ඉන්නේ අපේ දුව. තමා කියනවා තමාගේ දුව කියලා. තව භාෂාවක් කියනවා මේ ඉන්නේ ඔවුන්ගේ දුව කියලා. හොඳයි. මට දැන් කියන්නකෝ මේ දරුවා කොහොමද හම්බ වුණේ කියලා. අපි ළමයි ඉන්න හැම නිවාසයකටම ගියා. එහෙම යති තමයි දුව හම්බුනේ. බලන්න කවුද ඉන්නේ කියලා බලන්න. අර ඔයාලා කීපු දෙන්නම් ඉන්නේ මේ බබා තමයි. පංචායවද? මොන පංචායවදේද?
දුවගේ කරට අපි පංචායුධයක් දාලා තිබුණා. පංචායුධය නම් අපිට වැඩක් නෑ මිස්. ඒක තමයි. ඒක නම් ඉතින් කැඩිලා යන්නත් ඇතිනේ. කැඩලා යන්නත් ඇති නැත්තම් කවුරු හරි කඩා ගන්නත් ඇති. රත්තරන්නේ. සුදු පුතේ. සුදු පුතේ. පුතේ. අපේම දුව පැටියනේ. දුව වෙනස් වෙලා. ඒදී දරුවා තමාගේ දරුවා බවට ඔබට නිවැරදිව අඳුනා ගන්නට පුළුවන් වුණාද? දරුවා ටිකක් වෙනස් වෙලා වගේ හිටියේ ස්වාමීනි. මම ආන්නේ ඒදී අර නිලධාරණි පෙන්නපු දරුවා ඔබගේ දරුවා බවට නිවැරදිව අඳුනා ගන්නට පුළුවන් වුණාද? දුයන අපච්චිකාවට එන්න පැටියෝ. අවුරුදු 2කමාරක දරුවෙක් කියලා කියන්නේ හොඳට කතා කරන්න බැරි හරියටම භාෂාවක් නොතේරෙන දරුවෙක්. තමුන්ගේ දරුවා නැති වෙනකොට හරියට කතා කරන්න පටන් ගන්න තිබුණේ නැහැ. එහෙමයි සර්. හොඳටම කතා කළේ නෑ. ඒ අප්පා අම්මා කියලා කිව්වා. අපි කියන දේ හොඳට තේරුණා. அப்பா தாங்கோ சொல்லுங்க. அப்பா தான் பிள்ளைக்கு தருவன் சொல்லுங்க. அப்பா தாங்கோ. අප්පා තාංගෝ. අප්පා තාංගෝ. அப்பா சொல்லிட்டாங்க. அம்மா சொல்லிட்டு கூட்டு. චල්ලම්. ඔබගේ වෘත්තිය විශේෂඥ මනෝවෛද්‍ය. ඔබතුමා මේ ගරු අධිකරණයට පැහැදිලි කරන්න දරුවෙකුට තමාගේ පෙර ආත්මය මතක තිබීම ගැන. පෙර ආත්මය හා වෛද්‍ය විද්‍යාව අතර කිසිම සම්බන්ධයක් නැහැ. තමුන් මීට මොහොතකට ප්‍රථම මේ ගරු අධිකරණයේ දෙවුරා සිටියා තමුන්ගේ ආගම බුද්ධ ආගම කියලා. ඔව් ස්වාමීනි. මගේ උපන් වෙලාවේ සඳහන් වෙන්නේ එහෙම තමයි. ඒ කියන්නේ උපන් වෙලාවේ සඳහන් වෙච්ච නිසා පමණක් දුක් බවතෙක් වෙන්නේ. ඔබට ඔබේ ආගම ගැන විශ්වාසයක් නැහැ? ඒක මෙතෙන්ට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි ස්වාමීනි. නෑ ඒක මම අහන්නේ. This question is not relevant to the subject. Mr. Counsel, frame your question within the subject matter. Okay. පෙර ආත්මයෙන් ගෙනාවෙත් නැත්තා දෙමළ භාෂාව පිළිබඳව කිසියම් පසුබිමක් තිබුණෙත් නැත්තා මේ දැරිවිට දෙමළ භාෂාව ගැන දැනුම ලැබුණේ කොහොමයි කියලාද ඔබතුමා හිතන්නේ? උපදේශිත අවුරුදු 2කමාර කාලය දක්වා සිදුවන දේවල් මිනිස් මොළේ මතකයේ රැඳී තියෙන්නේ නැහැ. අවුරුදු 2කමාරක පමණ කාලයේ සිට සිදුවන දේවල් මතකයේ රැඳී තියෙන්න පුළුවන්. හොඳයි. මීට වෙන අවස්ථාවක මම ඔබකින් අසුවා මේ ඉන්න දරුවා අනාථ නිවාසෙ සිට බාර ගන්නට පෙර ඔබගේ නැති වුණු දරුවාද කියලා නිවැරදිව අඳුනාගත්තද කියලා. මතකද? මතකයි ස්වාමීනි. එදා මම ආපු ප්‍රශ්නෙට ඔබ උත්තර දුන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්ද? Your Honor, she started crying again. Last time when I raised this question, she did the same thing. Crying is not the answer to this question. Objection, Your Honor. She is emotionally disturbed. Yes, she is, I know. But I need a clear-cut answer to this question, Your Honor. කලබල වෙන්න අවශ්‍ය නැහැ. නීතිඥ මහත්මයා අහන ප්‍රශ්නෙට තමන්ගේ උත්තරේ දෙන්න. Why don't you reframe the question? Thank you, Your Honor. එමනම් ඔබ කියපු විදියට
ළමයාගේ කරේ පංචායුධ තිබුණෙත් නැහැ. ළමයාගේ ඇඳුම් කලින් තිබුණු ඇඳුනුත් නෙමෙයි. ළමයා ඔබගේ නැති වුණු ළමයාට වඩා ටිකක් කළුයි. ඒ හැම දෙයක්ම සුනාමි නිසා වෙන්න පුළුවන් දේවල් ස්වාමීනි. හරි. ළමයාව ගෙදරට අරගෙන ගියාට පස්සේ ළමයා හොඳට කතා කරලා ටික දවසක් යනකම් දරුවා කතා කළේ නෑ. නැති වෙන්නට කලින් හොඳට කතා කරානේ. දරුවගේ වයස හැටියට යන්තම් කතා කළා ඒ දවස්වල. එතකොට ළමයා නැවත අම්බුණාට පස්සේ ළමයා කතා නොකළේ ඇයි කියලා ඔබට ඉතුරුනේ නැද්ද? ඩොක්ටර් මේගොල්ලෝ කියනවා මේ බබා නැති වෙන්න කලින් හොඳට කතා කරා. දැන් කතා කරන්නේ නැහැ කියලා. දරුවාගේ වයස මොකද්ද? අවුරුදු 2යි මාස 6යි ඩොක්ටර්. ඔය කතා කරන්න පටන් ගන්න වයසනේ. ඔයි සුනාමියකට බය වෙලා ඉන්නේ. දරුවා හොඳින් බලා ගන්න. ටික දවස යනකොට ඒක හරියයි. එදා අපි දරුවත් තරම් ගෙදර ගිය හරිම සතුටින් ස්වාමීනි. අපේ ගෙදර එදා හරියට මගුල් ගියක් වගේ. චූටි දුව මම ගමේ ආත්තම්මනේ. කතා කරන්නේ hina වෙන්නේ අඳුරන්නේ වගේනේ. ළමයා බය වෙලා වගේ. hina වෙන්නේවත් නැහැ. දුවගේ කාමරය අපි ලස්සනට වෙනස් කළා. දැන් ඉස්සර තිබ්බටත් වඩා ලස්සනයි නේද පැටියෝ? මේ පරණ බෝනික්ක සේරමත් ඉන්නවා. හැබැයි මං ඒව සේරම පැත්තකින් තිබ්බා. මේ ඔයාගේ මේ ආසම එක්කෙනා මංකි බබා විතරක් මෙතනින් තිබ්බා. මේ උද ඕනේ. ඔය කොහොමද නවදන්නේ? ඔයා කොහොමද කෑ ගන්න හිට දන්නේ? ඔය අමුට අසයි නම් මෝ තියාගන්නකෝ. අපි දැන් අලුත් ගවමක් අඳිමු. ගවමක් මේ මොකක්ද? මොකද්ද? මේ බලන්න ඔක්කබිලා. මේක කොහොමද මෙතනට ආවේ? බර්ත් මාක් එකක් තිබුණෙත් නෑනේ. කොහේ හරි වෙట్లా තැරෙන්නේ නැති නේද? පැල්ලම නම් ඉතින් යන්න පාටක් නෑ. හොඳ වෙලාවට කාටවත් පේන්නේ නැති තැනක නිසා හොඳයි. කෝ ඔබ කලින් ප්‍රකාශ කළා මේ දරුවා නැති වෙන්නට කලින් යන්තම් කතා කළා බව. එහෙමයි ස්වාමීනි. එහෙමනම් මට කියන්නකෝ කලින් කතා කරපු වචන කුමක්ද? වචන කීපයක්ම කතා කළා. මුලින්ම අම්මා අප්පච්චි කියලා තමයි කිව්වේ. එතකොට මේ ළමයා ආපහු අම්බ වුණාට පස්සේ ඒ විදිහටම කතා කරේ. අම්මා කියන්න පැටියෝ. මගේ හොඳ දුව. අප්පච්චි කියන්න පුතේ. ඔයා කලින් කිව්වේ. පුතේ මේ අප්පච්චි අප්පච්චි අප්පා
ඔයාට හිතෙන දේවල් මටත් හිතෙනවා. එතකොට අපේ දුව අපි හිත හදාගමු. අපේ විතරක් නෙවෙයිනේ. තවත් දරුවෝ කොච්චර නම් නැති වුණාද පවුල් පිටින්. ඔයා කියන්නේ අපේ දුව අපි දන්නේ නෑ. ඉන්නවනම් හම්බෙන්න හොඳටම කල්. අනික ඉන්නවනම් පව්වෙලා හරි හම්බ වෙයිනේ. එතකොට මේ දරුවා මේ දරුවා අපේ දරුවා වගේමයි. කාගේ වුණත් හොරතල් පැටියෙක්. අපේ දරුවා පස්සේ හම්බුණත් අපිට දරුවෝ දෙන්නෙක් වැඩි නෑනේ. හෙලෝ. ඔබ ගෙදර එක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔබේම දියණිය නෙවෙයි කියලා ඒත්තු ගියාට පස්සේ ඇයි ඒ දරුවව නැවත ළමා නිවාසයට බාර දෙන්න ගියේ නැත්තේ? ස්වාමීනි මේ දරුවත් අපේ නැතිවෙච්ච දරුවා වගේමයි. අපි හිතුවේ මේ දරුවගේ අම්මයි තාත්තයි සුනාමියෙන් නැති වෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඔබේ දරුවා ගැන හොයන කතා ඇරියද? අකාරි සිද්ධ වුණා ස්වාමීනි. ඇයි? හෙලෝ. ඔව්. පොලිසියෙන් මේ මොන පොලිසියෙන්ද? ස්පීකර් දාන්න. මිස්ටර් බණ්ඩාරගේ ළමයෙක් නැති වුණා කියලා කුච්චවේලි පොලිසිය පැමිණිල්ලක් දාලා තියෙනවද? ඔව් ඉන්ස්පෙක්ටර්. අපි දුව ඉන්නවද? මේ අපේ දුව ගැන ආරංචි වුණාද සර්? ආරංචි වුණා කියන්නේ කොහොමදත් ඔයගලන්ට පොලිසියට එන්න වෙනවා. ඔයාලා අපිට දීලා තිබුණ විස්තර වලට ගැලපෙන අවුරුදු 2.5ක විතර ගෑනු දරුවෙකුගේ බොඩි එකක් හම්බ වුණා. බෝක්කුවක් ඇතුලේ හිර වෙලා තිබිලා. බොඩි එක හොඳටම නරක් වෙලා තිබුණ නිසා උසාවිය නියෝග කරා වල දාන්න කියලා. අර පංචායුධයේ තියෙන පැක් එක ගේන්න. කරේ තිබුණු මාලේ ඇඳගෙන හිටපු ඇඳුමයි ඔයාලා දීපු විස්තර වලට සමාන නිසායි අපි ඔයාලව කැඳෙව්වේ. ස්වාමීනි මාගේ සේවාදායකින් මෙම ගරු අධිකරණයට සියලුම සත්‍යයන් අවංකවම ප්‍රකාශ කර තියෙනවා. මේ දරුවා ඔවුන්ගේම ලේන් උපන් දරුවෙක් නොවුනත් මේ දරුවව ඇතුළට කළේ මේ දෙමව්පියන්. අන්න ඒ නිසා ස්වාමීනි ඔවුන් දරුවට දරුවා දෙමව්පියන්ට දක්වන්නේ අඩුවක් නැති නියම මාපිය දරු ආදරය සෙනෙහස. ස්වාමීනි මේ දරුවා විත්තිකාර පියාට දාව විත්තිකාර මවගේ කුසේ උපන් දරුවෙක් නොවන බව මේ වෙන විට ගරු අධිකරණයේ ඉදිරියේ ප්‍රකාශ වී අමාරයි. ඒ නිසා ස්වාමීනි මේ දරුවා පැමිණිලිකාර යුවලට දාව ඒ ලෙයින් උපන් දරුවෙක් බවත් සනාථ වී නැහැ. සමහර විට මේ දරුවාගේ සැබෑ දෙමව්පියන් සුනාමියේදී මිය ගොස් තියෙන්න පුළුවන්. ස්වාමීනි එසේනම් අපි ඉල්ලා සිටිනවා මේ දරුවාගේ සැබෑ දෙමව්පියන් පිළිබඳව තීරණය කිරීම සඳහා DNA පරීක්ෂණයක් කළ යුතු බව
DNA test only confirm the biological parentage. It is not conclusive. I am being the paramount custodian. My best concern is the well-being of the child. If you are so interested, make the proper application. I will consider. දැන් දුව කියන විදිහට පවුල් දෙකේම දෙමව්පියෝ දුවට ආදරේ. දුවව ඉල්ලනවා. දුවත් ඒ දෙගොල්ලන්ටම ආදරෙයිද? දුව මං ඔයාගෙන් ඇහුවොත් මේ දෙමව්පියෝ දෙන්නගෙන් වඩාත් කැමති ඔයා කා එක්ක ජීවත් වෙන්නද කියලා. මොකද කියන්නේ? සර් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න දුව. ඔයා මේ පවුල් දෙකෙන් දුව මේ දෙමව්පියෝ දෙගොල්ලන්ගෙන් ඔයාගේ දෙමව්පියෝ හැටියට කාවද තෝරාගන්නේ? දෙපාර්ශ්වයේ සාක්ෂිකරුවන් ඉදිරිපත් කරපු සියලුම සාක්ෂි විමසා බැලීමෙන් අනතුරුව හෙළිදරව් වන කරුණු තමයි මේ දෙපාර්ශ්වයේම පවුල්වල දෙමාපියන් දරුවට එක හා සමානව ආදරේ. ඒ වගේම මේ දරුවත් දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට එක හා සමානව ආදරේ. DNA පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව දරුවාගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් පැමිණිලිකාර පක්ෂයේ දෙමාපියන් කියලා විද්‍යාත්මකව ඔප්පුවේ හමාරයි. නමුත් එය පමණක් නෙවෙයි දරුවාගේ භාරකාරත්වයේ තීරණය කිරීමට එකම සාධකය. බර්ටෝල් බ්‍රෙෂ්ගේ හුණුවටේ කතාවේ දරුවා හිමිවන්නේ වැදූ මවට නෙමෙයි හැදූ මවටයි. හැබැයි මේ කතාව ඊට වඩා සංකීර්ණයි. හැදූ මවත් වැදූ මවත් දෙන්නම එක හා සමානව මේ දරුවට ආදරය කරනවා. ඒ නිසා අධිකරණයේ ඉදිරියේ ඇති සියලුම සාක්ෂි සාධක සම්පින්ඩනය කිරීමෙන් අනතුරුව දරුවාගේ භාරකාරත්වය වසරක පරිවාස කාලයට යටත්ව පැමිණිලිකාර දෙමව්පියන්ට බාර දිය යුතුයි කියලා අධිකරණය తాවකාලික නියෝගයක් නිකුත් කරනවා. Uzania! Nishata, what? පුතා කියලා අම්මට වදින්න. ප්‍රභා. කුඹුරු. තාත්තට වදින්න පුතේ. ඔයාලා අපේ දුව හොඳට බලාගත්තා. ඔයාලට ගොඩක් පින් ලැබෙනවා. අපේ දුව හොඳට බලාගන්න කල්යාණි. நாங்க வந்துட்டோம் வீட்டு பிள்ளைக்கு இந்த இடம் ஞாபகம் இருக்கா ரொம்ப நன்றி அண்ணா உங்க வண்டி මේක තමා අපේ ගෙදර இதான் மகள்கிட்ட புதிய வீடு அம்மா நீங்க பார்த்தது தானே இந்தா புதிய வீடு
பிள்ளைக்கு இந்த வீடு ஞாபகம் இருக்கா? இந்த வீடு தான் சுனாமிக்கு உடைஞ்சது. இந்தா குட்டிம்மா பிள்ளைக்கு நாங்கள் பேசுகிற தமிழ் விளங்குதா? தமிழ் கொஞ்சம். கொஞ்சம். අපච්චිට සිංහල තේරෙන්නේ නැත. அப்பச்சி அப்பச்சி இல்லம்மா, அப்பா. அப்பா சொல்லுங்க. ம் அப்பா சொல்லுங்க. අප්පා. நான் அம்மா. ඒක නම් සිංහලුත් එහෙම තමයි. අම්මා. பிரபாம்மா, இந்த ரூம்ல தான் தங்கச்சி இருந்தவ. மது, நாங்க இந்த ரூமை அக்காவுக்கு கொடுப்போம். அப்ப எனக்கு ரூம்? இனி நீங்க அப்பாவோடையும் அம்மாவோடையும் நித்திர கொள்ள தானே விருப்பம். நீங்க எங்க 2 பேரோடையும் எங்கட ரூம்ல நித்திர கொள்ளுங்க. இந்த ரூமை அக்காவுக்கு கொடுப்போம். அப்ப எனக்கு ரூம் இல்லையா? என்னம்மா, வீட்ல இருக்கதே 2 ரூம் தானே. பிறகு பிள்ளைக்கு புதிய ரூம் கட்டித்தாரன். ம் சரியா? அது வரைக்கும் நீங்க எங்களோட இருங்க. ஏனண்டா இதுதான் மது செல்லுத்துண்ட அக்கா. டேய் மது, மது. நீங்கள் தமிழராயிருந்தால் மட்டும் போதாது. தமிழ் மீடியமில் படிக்க வேணும் என்றால் தமிழ் பாஷை நல்லா தெரிஞ்சிருக்க வேணும். நாங்கள் எங்களோட ஸ்கூலில் தமிழ் மட்டும்தான் படிப்பிக்கிறோம். உங்களால் தமிழ் மீடியமில் படிக்கலுமா? මම මොනවද කිව්වා කියලා තේරුණාද? නෑ மேடம். அப்ப இந்த பிள்ளை என்னடி இந்த ஸ்கூல்ல படிக்கிறது? அதுதான் நான் சொல்றேன். நீங்கள் ஒரு சிங்கள ஸ்கூலா பார்த்து இந்த பிள்ளையை சேர்த்து விடுங்க. දැන් බලන්න මේ ළමයා කලින් ගියපු කැන්ඩි ඉස්කෝලෙන් දීලා තියෙන අස්විම් සාතිකේ විස්තරෙයි මේ ඔයාලා දීලා තියෙන විස්තරෙයි දෙකක්නේ. මේකේ හැටියට ළමයි දෙන්නේ. ළමයි දෙකක් නෑ මැඩම්. එක බබා තමා. කොහොමද එහෙම කියන්නේ? මේ බලන්න. සිංහල කියවන්න බැරිද? ඔයාට පුළුවන්නේ? ඔව් මැඩම්. මොකක්ද ඕකේ තියෙන නම? ශෂිනී සඳමාලි බණ්ඩාර. ඒ කවුද? මම මැඩම්. එතකොට මේකේ තියෙන්නේ ප්‍රභාති සෙල්වරාජන්. ඒ කවුද? මම මැඩම්. නම් දෙකම ඔයාගේ? බලන්න ඕකේ තියෙන උපන්දිනේ. 2002 අගෝස්තු 20. ඒකද ඔයාගේ උපන්දිනේ? ඔව් මැඩම්. මේකේ තියෙන්නේ 2002 ජූලි 10. මැඩම් ඒකේ මේ පොඩ්ඩක් ඉන්නකෝ. බලන්න ඕකේ තියෙන ජාතිය මොකද්ද කියලා. මේකේ තියෙන්නේ සිංහල කියලා. මේකේ තියෙන්නේ දෙමළ කියලා. මොකක්ද ඔයාගේ ජාතිය? බලන්න ඕකේ ආගම මොකද්ද කියලා. බුද්ධ ආගම. මොකද්ද ඔයාගේ ආගම? හින්දු මැඩම්. පොඩ්ඩක් ඉන්නකෝ. මං ඇහුවේ ළමයාගෙන්. ඔයාගේ ආගම බුද්ධ ආගමද හින්දු ආගමද? දෙකම. කොහොමද ළමයෝ දෙකම වෙන්නේ? පිස්සු. මම කියන්නේ මැඩම්. මම කියන්නේ මැඩම්. පුංචි කාලේ මගේ බබා සුනාමිය ගියා. මොකක්? ඔව්. නැති වුණා. එයාව පුංචි කාලේ ඉඳලා ඇදුවේ සිංගල් ෆැමිලි. ඒගොල්ලෝ තමයි සිංහල නම දැම්මේ, සිංහල ජාති දැම්මේ, සිංහල ආගම දැම්මේ. ප්‍රභා අපේ දුව මැඩම්. අපේ දුව දෙමළ ස්කූල් එකේ තමා මැඩම් කිව්වේ සිංහල ස්කූල් එකට දෙන්න කියලා.
මැඩම් මගේ බබාව ගන්න මැඩම් ස්කූල් එකට. එහෙමනම් කච්චේරියට ගිහිල්ලා මේක නිවැරදි කරගන්න. බබා නම් එමුදාම ඔයාලා මතක් කරනවා. අපි තරදුකින් තමයි. පුතේ. මගේ රත්තරන් පුතේ. මගේ මැනික. අප්පච්චි. පුතේ. යමු ඇතුළට. යමු. යා. මම කොට കൊണ്ട് வாங்க உள்ள. வாங்க. යා කඩු වෙලා. ඔව් ඉතින් මේක කැන්ඩි නෑනේ. මේක තිරුකෝන මල. අපිට දුවත් එක ටිකක් තනියම කතා කරන්න පුළුවන්ද? දුව මේ අම්මයි අප්පච්චි එක්ක සන්තෝෂෙන් ඉන්නව නේද? අපිට අතර දුකයි පුතා නැතුව. ඒත් අපි හිත හදන් ඉන්නවා. පුතා මේ සන්තෝෂෙන් ඉන්න හින්දා. இவைகள் இப்படி அடிக்கடி வந்தா பிள்ளட மனசு இன்னும் குழம்பி போகும். இப்படி இருந்தா பிள்ளட மனசு எப்படி சரி செய்யறதுப்பா? அவள்கிட்ட எப்படி சொல்லுது அவையில வரவேன்னு சொல்லி. ஏன் முடியாது? பிள்ளை வருது அவங்கள. உங்களால சொல்ல முடியாது என்றால் இன்றைக்கு நான் சொல்றேன், இனிமே வர வேணாமண்டு. அவாக்கு சொல்லுங்க அவட அம்மா அப்பாவோட போக சொல்லி. வாய மூடு. අක්කඩ අම්මා අප්පා තන උඩේම අම්මා අප්පා. පුතාට මේ නංගි කෙනෙකුත් ඉන්නානේ. ඒගොල්ලත් එක්ක හොඳින් ඉන්න. අපි එන්නම්ක පුතාව නිතර බලලා යන්න. රබා. ඉංගලවා. ඉංගලවා. යන්න. බණ්ඩාර මහත්තයා. තරහ වෙන්න එපා. අපිට අපේ බබාව හදාගන්න ඉඩ දෙන්න. ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඔයාලා ආයෙ මේ එන්න එපා මාත්තයා. ඒක තමා හොඳ. அம்மா. உள்ள போ. உள்ள போன்னு சொல்றேன். මාත්තයා අපේ බබාගේ හිත කලබල වෙනවා මාත්තයා. මේ ළමයා ලෙඩ වෙනවා මාත්තයා. ආයෙ එන්න එපා. පින් සිද්ධ වෙයි. මාතේ බබාට ආදරේ නම් ඔයලා ආපුව මේට එන්නේ නැතිකද මොකද්ද? අපි එන්නේ බබා බලන්නනේ. ගෙනියන්න නෙමෙයිනේ. නෝනා ඒක තමා නෝනා ප්‍රශ්න. මේ ළමයාගේ හිත කලබල වෙනවා නෝනා. කරුණා කරලා යන්න. ආයෙ එන්න එපා. දැන් යන්න. යන්න මාත්‍යා. ආයෙ එන්න එපා. යා. அம்மா. எங்க அம்மா? நான் தான் உங்க அம்மா. අනේ එදෙන්නට පාතික කතා කරන්න දෙන්නකෝ. அம்மா அப்பச்சி. இங்க பார், உனக்கு இருக்கிறது ஒரு அம்மா ஒரு அப்பா. சரி. එතකොට මඩම් කච්චිරෙන් දීපු සාතික හරි නැද්ද? සහතික නම් සේරම හරියට තියෙනවා. ඒක නෙවෙයිනි ප්‍රශ්නේ. මැඩම් බබාගේ සිංහල දැනුම මදිද මැඩම්? සිංහල දැනුම නම් සිංහල ළමයෙකුට වඩා හොඳට තියෙනවා. ඒ වුණාට ඒක නෙමෙයිනි ප්‍රශ්නේ. මේ ළමයා නිතරම කල්පනා කරනවනේ. ගෙදර මුකුත් ප්‍රශ්න එහෙම තියෙනවද? ගෙදර මොකුත් ප්‍රශ්න නෑ මැඩම්. කොහොම වුණත් මේ ළමයාව මනෝවෛද්‍යවරයෙකුට පෙන්නන එක හොඳයි. මට ඔයගොල්ලෝ කියන කාරණා සේරම හරියට තේරෙනවා. දැන් මට මේ ළමයාත් එක්ක ටිකක් තනියම කතා කරන්න ඕනේ.
டாக்டர் அம்மாவோட பேசணுமா? நான் அம்மாவும் வழி நிற்கிறோம். දුවෙන්න මෙයාට. හැබැයි දුව මට ඇත්තම කියන්න ඕනේ. පුතා මේ දෙමව්පියෙක් ඉන්නේ අකමැත්තෙන්ද? නෑ මම කැමති. එතකොට කැන්ඩි දෙමව්පියන්ට එයාලටත් කැමති. දෙගොල්ලන්ටම කැන්ඩි අම්මයි අප්පා එනවාද බබා බලන්න? දැන් එන්නේ නෑ. දැන් ඉන්නේ නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ දැන් ඔයාලට ආදරේ නැහැ නේද? මේ අම්මයි අප්පච්චි නෑ. මේ අම්මා අප්පා එයාලට එන්න එපා කිව්වා. ඒගොල්ලෝ එනවට ඔයා කැමතිද? නංගි කොහොමද? හොඳයි. ඔයාට ආදරේද? එයා ඉතින් තාම පුංචිනේ. පස්සේ හරියයි. ඒ කියන්නේ දැනට ආදරේ නැහැ. ඇයි මේ ඉස්කෝලේ වැඩ කරන්නේ නැත්තේ? කම්මැලි. රට නිදා ගන්න නැත්තේ ඇයි? නීතිමත් නෑ. සිංහල අම්මයි අප්පච්චි මතක් වෙනවද? കുടിച്ചിട്ടാണ് குட்டிமா அப்படித்தானே? நாங்க எல்லாரும் கான்சர்ட்டை பார்க்க வருவோம். சரி? நீங்கள் பேய் பூதங்களுக்கு என்ன செய்தாலும் பரவாயில்ல. கோயிலுக்கு போங்க, மாந்திரிகம் செய்யுங்க, பரவாயில்ல. ஆனால் உண்மையான அன்பு இருக்கிற அம்மா அப்பாவாக இருந்தால்
இந்த பிள்ளைய நல்ல ஒரு மனநல மருத்துவர்கிட்ட காட்டுங்க. வேற எந்த நோயும் இல்லை. ஸ்கூல்ல எல்லாருமே சொன்னவங்க நான் தான் ஃபர்ஸ்ட் பிளேஸ் எடுப்பேன்னு சொல்லி. இவன் எம்ஏல இருக்க கோவத்துக்கு தான் இப்படி செஞ்சவன். பொய்க்கு நோய் இழுத்து கொண்டு என்ன அடிக்கவா? சாரி. பொய்க்கு சாரி சொல்லிக்கொண்டு. மதுமா அக்கா வேணுமென்று செய்ய இல்ல. அவ சாரி சொல்றா தானே உங்களுக்கு. அவ வேணுமென்னு தான் செஞ்சவன். எம்ஏல இருக்க கோவத்துக்கு. நீங்க போங்க உங்களோட அம்மா அப்பா வீட்டுக்கு. இது எந்த வீடு? மது இது உண்ட வீடு மாத்திரமல்ல, இது அக்காண்டையும் வீடு. இவன் அக்கா இல்ல. ஏனில்ல, இது உண்ட அக்கா, இது எங்க எல்லாரோடையும் வீடு. மது என்ன இது? அப்பாவுக்கு சொல்லுங்க அவட வீட்டுக்கு போக சொல்லி. இங்க பார், இது உண்ட வீடு மட்டும் இல்ல, அக்காண்டி வீடு. இங்க எல்லாத்தையும் வீடு. எப்படி மாப்பா? නංගිට බරින්න එපා. කොච්චර කල්ලින්දන්න මේ ආවේශයන ලෙඩි හැදලා තියෙන්නේ? බබා අපිත් එක්ක වෙලා මාස දෙකක් වගේ වෙනවා. දුව මීට කලින් යක්කු දැකලා තියෙනවද? කොහෙදද? නුවර ගෙදර. ඒ කොහොමද? මට බයයි අම්මා. මාව යකාට නම් දෙන්න එපා. මම්මගේ පැටියව කාටවත් දෙන්නේ නැහැ. අර කුරුණාන්සේ ළමයාව එක්කන් එන්න කියනවනේ. කොහේ යන්නද? ළමයා බය වෙලා ඉන්නේ. බය වෙලා ඉන්නේ ළමයා නෙමෙයි. ඔය ළමයාට වැහිලා ඉන්නේ යක්ෂ දිස්ත්‍රිය. එළියට ගෙනියන්න. ළමයාව එළියට ගන්න එන්න. ළමයාව ගේන්න බෑ. ළමයා බය වෙලා. මේ ඔය යක්ෂ දිස්ත්‍රිය. දිස්ත්‍රිය විකාර. ආරුඩුවේ යකාව මං එලවන්න. මට ළමයාව ගෙනත් දෙන්න. ළමයාව එළියට දෙන්නකෝ. මගේ යකා ආරුඩ වෙන කලින් ඔයගොල්ලෝ මෙතනින් යන්න. යන්න. මොකද්ද මේ අපි යමු. එතකොට මගේ මහන්සිය මම පොරොත්තු වෙච්ච ගාස්තුව ගෙවන්න යකා වෙලන්නේ යකෝ. මේකයි තුනේ යකා වෙහිලා ඉන්නේ. මට මගේ ගානේ ගන්න. බය වෙන්න එපා මගේ පැටියෝ. මම්මගේ පැටියව කාටවත් දෙන්නේ නැහැ. ගමේදී දැකපු යකා තමයි ළමයාගේ හිත ඇතුලේ ඉන්නේ. හිත කලබල වුණාම ඒක මතක වෙනවා. නීතියෙන් අයිති වුණාට ළමයාගේ හිත තාම තියෙන්නේ කැන්ඩි දෙමෝපියෝ ළඟ. குட்டிமா குட்டிமா பிரபாமா
எலும்புங்கம்மா சாப்பிடுவோம் බබා නැගිටින්න කෑම කමු බබා ප්‍රභා வலிக்குதுமா அது எப்படி பகலும் சாப்பிடலையேம்மா எழுமுங்கோ என்னம்மா அது நெருப்பா கொதிக்குது அப்பா අපිට ඕනේ බබාගේ සතුට තමා ඒකයි අපිත් කරදර කරේ නැත්තේ මගේ ප්‍රභා අම්මා අප්පා ළඟ සතුටින් ඉන්න இந்த மகள் சந்தோஷமா இருக்கணும் අපේ බබා අපේ පවුල් දෙකටම තමා අයිති අපි ගෙටයා ඒ නලරිංග දුකද නෑ සතුටුයි ඇයි සතුටු මට අම්මල දෙන්නයි තාත්තල දෙන්නයි எனக்கு ரெண்டு அம்மா ரெண்டு அப்பா ஒரு தங்கச்சி